ආයිබෝන් කියලා ඔයාලා හැමෝම පිළිගන්නවා අද වීඩියෝ එකට. ඉතින් වෙනදා වගේ අදත් මං ආයේ පරණ බඩු කඩේකට. ඉතින් එතන තිබුණු දේවල් ඔයාලට පෙන්වන්න ඕන කියලා හිතුණා. ඒකයි මේ වීඩියෝ එක ගෙනාවේ. ඉතින් එහෙනම් අපි බලමු මොනවද තිබුණේ කියලා. මේ මෙතන තියෙන්නේ කැසට් එකක් කුඩු කරලා දාලා. එතකොට ඔයාලට පේනවා ඉතින් මෙතන තියෙනවා ටියුනර් එකක්. ඉතින් ගොඩක් පරණ ටියුනර් එකක්. ඉතින් ගොඩක් වටිනවා මේවා. ඉතින් මේවා මේ විසි කරලා දාලා තියෙන්නේ. මේකේ උඩ පියන හැම බැලුවා වටේ කොහෙවත් තිබුණේ නැහැ. මේකත් ටියුනර් එකයි පීස් දාන එකයි තියෙන්නේ. නැෂනල් පැනසෝනික්. නැෂනල් පැනසෝනික් කියන්නේ ඉතින් ඔයගලන්ට කියන්න දෙයක් නැහැ. ඉතින් ගොඩක් යාළුවෝ කම්පියුටර් ගැන අහලා තිබ්බා. ඉතින් මෙන්න මෙතන තියෙනවා PC 3ක් විතර. ඉතින් මෙන්න මේ PC එක නම් මට හිතෙනවා කිසිම අවුලක් නම් වෙන්නේ නැතුව ඇති කියලා. RAM නම් පේන්නේ නැහැ. ඉතින් ඔයාලා කැමති කෙනෙක් ඉන්නෝ නම් මෙතනට ඇවිල්ලා මේ බලලා ගන්න පුළුවන්. WhatsApp messenger දාන්න මම ලොකේෂන් එක කියන්නම්. මෙන්න මේක මොකේද කියලා දන්න කවුරු ඉන්නවනම් කියන්න. මොකද මට හිතෙනවා මේක නම් කාට හරි වැදගත් වෙයි කියලා. දන්න කවුරු ඉන්නවනම් මේක මොකද්ද කියලා කියන්න. ඉතින් යාළුවනේ මම මේ වීඩියෝ කරන්නේ හදිස්සියම. ඉතින් මට වීඩියෝ කරගන්න බැරි වෙච්ච දේවල් තව බොහොමයක් තියෙනවා. ඉතින් ගොඩක් කාලෙ අහලා තිබ්බනේ මේ PC ගැන. ඉතින් මෙතන PC 3-4ක් තිබ්බා. ඊට අමතරව ටියුනර්
වැඩක් ගන්න පුළුවන්ව පාර්ට්ස් වලට ගන්න පුළුවන් දේවල් තිබ්බා. අන්න ඒ හින්දා තමයි මට මේ වීඩියෝ කරන්න හිතුනේ. මෙතනක් තියෙන්නේ වෝටර් කූලින් ෆෑන් එකක්. ඉතින් බොහෝ දුරට වැඩ කරනවා ඇති. ඉතින් මට කියන්න තියෙන්නේ වෙනද කියන දේම තමයි මේ දේවල් මේ විදිහට විසි කරන්න එපා. එහෙනම් අපි තවත් වීඩියෝ එකකින් හම්බෙමු. ජය වේවා.